නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිතුමා කියනවා නම් රට ඇතුලේ ගොවීන්ට අවශ්‍ය මේ කන්නට අවශ්‍ය සියලු පොහොර තියෙනවා කියලා. MOP තියෙනවා කියලා නාමල් කරුණාරත්න ඇමතිතුමා කියනවා. එහෙමනම් මේ හිගයක් පිළිබඳ භීතිය මවාපාලා දැන් රට ඇතුලේ අර අවශ්‍ය පොහොර ප්‍රමාණය තියෙනවා නම් මේ මිල වැඩි කිරීම සඳහා නූල් සූත්‍ර අදිනවද කියලා සැකයක් ගොවි ජනතාව විදියට අපිට එනවා. අපි කියනවා ඇමතිතුමෝ ඒ වගේම මේ ආණ්ඩුවට ගොවියා වටේ යවන්න ලෑස්ති වෙන්න එපා. මම MG මధుර ශ්‍රීපාලි පියරත්න ඇලහැර ගොවි ජන එකමුත්තුවේ සභාපති වගේම D12 බෙදුම්මැල ගොවි සංවිධානයේ සභාපති. මේ වෙනකොට පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ගොවි සංවිධාන ආණ්ඩුවේ පාර්ශවයන් එක්ක විවිධ සාකච්ඡා කරමින් තියෙනවා. ඒ වගේම ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට පොහොර නිකුත් කිරීම සඳහා වැඩපිළිවෙළල් සාකච්ඡා කරමින් ඉන්නවා. හැබැයි ඒ අතරේ මේ මොහොතේ නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිතුමා ගණන් හිලව් සහිතව පොහොර සම්බන්ධයෙන් කතාවක් කරනවා. දැන් මේ කතාව ඇහැවට පස්සේ ගොවි ජනතාව විදියට ගොවි නායකින් විදියට අපි බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා සහ ආණ්ඩුව මොකද්ද කියන්නේ කියලා අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිතුමා කියනවා TSP ගිය කන්නේ මෙට්‍රික් ටන් 13000යි ගියේ දැන් TSP 38000ක් තියෙනවා කියලා. ඒ වගේම ගොයමට සති දෙකක් යද්දී යූරියා පළවෙනි මුරේ දින 28ක් ගියාට පස්සේ දෙවෙනි මුරේ මේ කතා අපි ඔක්කොම දන්නවා ගොවියෝ විදිහට නාමල් කරුණාරත්න ඇමතිතුමනි අපි ඔබතුමා අපි දන්නවා හොඳටම මේ කාලසටහන දන්නවා පොහොරය දන්න ඕන කොහොමද කියලා දන්නවා. එතකොට ඔබතුමා කියනවා මෙට්‍රික් ටන් 1,02,000ක් රට ඇතුලේ දැන් තියෙනවා කියලා යූරියා. එතකොට ඒ වගේම මේ කන්නට ඕන වෙන්නේ මෙට්‍රික් ටන් 80000ක් කියලාත් කියනවා. එතකොට දැන් ගොවියා වටේ යවනවද මේ ආණ්ඩුව? ලෝකේ යුද්ධයක් පැන නැගුණා. ඒක ඇතුලේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගියා. ඒක අස්සේ පොහොර කළු කඩයක් නිර්මාණය වීමේ අවස්ථාව නතර කරන්න ගොවීන් විදිහට අපි මැදිහත් වුණා. ආණ්ඩුවට බලපෑම් කරා. දැන් ආණ්ඩුව කියනවා නම් නිල වශයෙන් නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිතුමා කියනවා නම් රට ඇතුලේ ගොවීන්ට අවශ්‍ය මේ කන්නට අවශ්‍ය සියලු පොහොර තියෙනවා කියලා. MOP තියෙනවා කියලා නාමල් කරුණාරත්න ඇමතිතුමා කියනවා. එහෙමනම් මේ හිගයක් පිළිබඳ භීතිය මවාපාලා ගොවි ජන සේවාවලට විශේෂයෙන්ම අපි කියනවා ඒ තියෙන පොහොර ප්‍රමාණය සම්පූර්ණයෙන් පහුගිය 18 වෙනිදා ඔබතුමා ලාල්කාන්ත ඇමතිතුමා එක්ක ගොවි නායකයෝ සහ කම්පැනි වල නියෝජිතයෝ ඇවිල්ලා සාකච්ඡා කරා සම්පූර්ණ පොහොර අමිශ්‍ර පොහොර යූරියා MOP සහ TSP රජයට ලබාගෙන ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හරින්න බව ගොවි ජනතාවට දැනුම් දුන්නා. ඒ අනුව අපිට දැනුම් දුන්නා හෙක්ටයාරයකට යූරියා මිටි 5ක් MOP මිටියක් සහ TSP මිටියක් ලබා දෙනවා කියලා. හැබැයි ජනාධිපතිතුමා මැදිහත් වෙලා අපි අහනවා නාමල් කරුණාරත්න ගරු නියෝජ්‍ය ඇමතිතුමනි ඔබ ජනාධිපතිතුමා එක්ක කතා කරගෙන නැවතත් එදා 18 අපිට කිව්ව 9500ට ගොවි ජන සේවා හරහා පොහොර ලබා දෙන තැනට එන්න කියලා අපි කියනවා. දැන් ජනාධිපතිතුමා මැදිහත් වෙලා සමාගම් වලට 135ක් තියෙන තොගවලින් 135ක් සමාගම් වල තියාගෙන 165ක් විතරක් ගොවි ජන සේවා හරහා ලබා දෙනවා කියලා කියන කතාවත් එක්ක දැන් ආපහු අපිට ගොවීන්ට කියනවා අක්කරයකට යූරියා මිටියයි සහ හෙක්ටයාරයකට MOP සහ TSP මිටියක් කියලා. ඒත් MOP සහ TSP මොන පදනමින් දෙනවද කියලා තාමත් නිශ්චිත නැහැ. එතකොට යූරියා හෙක්ටයාරයකට මිටි 5ක් දෙනවා කිව්ව එක දැන් මිටි 2.5කට කප්පාදු වෙලා. එතකොට අපි කියනවා දැන් රට ඇතුලේ අර අවශ්‍ය පොහොර ප්‍රමාණය තියෙනවා නම් මේ මිල වැඩි කිරීම සඳහා නූල් සූත්‍ර අදිනවද කියලා සැකයක් ගොවි ජනතාව විදියට අපිට එනවා. ඒ නිසා වහාම අර තියෙන තොග දැන් ආණ්ඩුව කියන නාමල් ඇමතිතුමා කියන මේ ලබන කන්නට අවශ්‍ය සමස්ත පොහොර ප්‍රමාණය තියෙනවා නම් ඒ එක්කම ඔබතුමා ඇයි මේ කියන්නේ දැන් පොහොර මෙට්‍රික් ටන් 25000ක නැවක් එනවා 5 වෙනිදා වෙනකොට ඒක ලංකාවට ළඟා වෙනවා
ඒකේ මිල පැවති මිලට වඩා දෙගුණයක් වැඩි. ඒ නිසා මිල ගණන් පිළිබඳ ප්‍රශ්නයක් ගැන කියනවා. අපි කියනවා ඇමතිතුමෝ ඒ වගේම මේ ආණ්ඩුවට ගොවියා වටේ යවන්න ලෑස්ති වෙන්න එපා. රට ඇතුලේ තියෙනවා නම් පහුගිය මේ කන්නට අවශ්‍ය සමස්ත පොහොර තොගය ඒක පැවති මිලට ගොවියා වෙත ලබා දෙන්න පෞද්ගලික අංශයේ ඒක කරන්න ලෑස්ති නැත්නම් අර 18 වෙනිදා ගත්තු තීන්දුව ලෙසම ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න. අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න. ඒ නිසා කප්පාදු කරන්න යන්න එපා. අර පොහොර ආපහු එනවනම් ඒ වැඩි මිලට පොහොර මේ කන්නෙන් පස්සේ අපිට භාවිතා කරන්න පුළුවන්. ජනාධිපතිතුමා මැදිහත් වෙලා 135ක් සමාගම් වලට තියාගන්න දුන්නු නිසා ගොවියා වෙත ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා එන පොහොර ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවා, කප්පාදු වෙලා තියෙනවා. ඒ නිසා නාමල් කරුණාරත්න ඇමතිතුමනි අපි ගොවි නායකයෝ විදියට ඔබට බල කරනවා. දැන් ජනාධිපතිතුමා එක්ක කතා කරගෙන අර 18 වෙනිදා වෙච්ච එකඟතාවයට අනුව ක්‍රියාත්මක වෙන්න ඒකට අනුව ක්‍රියාත්මක වෙලා ගොවි සංවිධාන සමහර ගොවීන්ගේ මුදල් එකතු කරලා තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය යන්න නිලධාරීන්ට ගොවීන්ට හරියට වචනයක් කියා ගන්න බැරුව තියෙනවා. දැන් ගොවි ජන සේවා මධ්‍යස්ථානවල ඒ වගේම මහවැලි ව්‍යාපාරය ඇතුලේ නිලධාරීන්ට නිශ්චිත කතාවක් ගොවියට කියන්න බැරි වෙලා තියෙනවා. හැබැයි හෙට දවසේ ක්ෂණිකව කිව්වොත් එහෙම ගොවියෝ පොහොර ටික මෙන්න දෙනවා, මේ ප්‍රමාණය දෙනවා, මෙන්න මිල අනිද්දා වෙනකොට සල්ලි බඳින්න කියලා අපි අර්බුදයකට යනවා. ගොවි නායකයෝ විදියට, ගොවි සංවිධානවල සභාපතිලා විදියට අපි අර්බුදයකට යනවා. ඒ නිසා පොහොර හිගයක් පිළිබඳ භීතිය මැව්වේ මේ රජයමයි. ඒ වගේම දැන් පොහොර කිසි හිගයක් නැහැ කියලා කියන්නේ තෝගොල්ලමයි. දැන් මේ කතාව ඇතුලේ හරි කතාවක්, නිශ්චිත කතාවක්, ගොවියට පිළිගන්න පුළුවන් කතාවක් කියන්න. මොකද මේ ආණ්ඩුවේ ඇත්ත පිළිබඳ කතාව සමාජයේ මතුවලා තියෙන මේ ආණ්ඩුවේ වැඩි ඇමතිවරු වැඩි පිරිසක් බොරු කියනවා කියන කතාවත් එක්ක අපි උබත කොටියක ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අපි මතක් කරනවා ගොවියා කියන්නේ මේ පොහොර ඉල්ලන්නේ වෙන මොකකටවත් නෙමෙයි, ආහාර නිෂ්පාදනය කිරීම සඳහා. ඒක මතක් කරගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ නිසා ආහාර හිගයක් පිළිබඳ අනාගතයේ ඉඟිපල වෙන වෙලාවක තව මාස දෙක තුනකින් එල්නිනෝ තත්ත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යාඥයෝ මත පළ කරනකොට මේකට සූදානම් වෙන්න නම් ගොවියට සාංකාවකින් තොරව, සැකයකින් තොරව තමන්ගේ තියෙන සොච්චම වියදම් කරලා වගාවට බහින්න අදාළ ධෛර්යය දෙන්න ඕනි. ඒ ධෛර්යය දෙන එක දැන් නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව වහාම වඩා විද්‍යාත්මක සහ පිළිගත හැකි වැඩපිළිවෙලකට එන්න. ඒ වගේම නාමල් කරුණාරත්න ඇමතිතුමා කියන විදිහට පොහොර හිගයක් නැත්තම්, ප්‍රශ්නයක් නැත්තම් ජනාධිපතිතුමා කරපු වෙනස්කම නැවත වෙනස් කරලා ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා අපිට පොහොර ටික ලබා දෙන්න. ඒ වගේම නාමල් කරුණාරත්න ඇමතිතුමා කියන විදිහට ඔව් එකවර රුපියල් 25000 හෙක්ටයාරයකට දෙන එක හොඳයි. ඒක හැකි ඉක්මනින් ලබා දෙන්න. මේ පොහොර එකවර ලබා ගැනීමේදී ගොවියා මූණ දෙන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ගොවි ජන සේවා හරහා ගන්නකොට ගොවියා ඒ වෙලාවම ක්ෂණිකව මුද බැඳලා ගන්න ඕනේ. විවෘත වෙළඳ පොලේ තියෙනවා නම් Tamanට ඕන පොහොර ටික පොහොර කිලෝ 10 15 ළඟ තියෙන කඩෙන් අරගෙන ගොවියා වගා කරා. හැබැයි එහෙම බෑ. අර මුදල් සම්පාදනය කරගන්න ඕනේ, ණයකට හරි ගන්න ඕනේ. ඒ නිසා අපිට ගොවියට දෙන පොහොර සහනාධාර මුදල හිලව් කරගෙන පොහොර යම් ප්‍රමාණයක් හරි ගොවියට දෙන්න පුළුවන්ද කියලා සලකා බලන්න කියන ඉල්ලීමත් අපි කරනවා. දැන් ඒ වගේම නාමල් ඇමතිතුමා කියනවා පසුගිය කාලේ අපිට පොහොර ගෙනාවේ ටොන් එකකට ඩොලර් 300ක් පමණ කියනවා. ඒ වගේම දැන් වෙළඳ පොලේ යුද්ධයේ ප්‍රශ්නයත් එක්ක දැන් ඇනවුම් කරන ඒවා ඩොලර් 700ක් පමණ කියනවා. දැන් 700ක් පමණයි කියන්නේ මිල ගණනක් හරියට කියන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන්නේ. එහෙම නැත්තම් මේ වගේ කතා කියලා අර රට ඇතුලේ තිබ්බු පොහොර ටිකත් වැඩි මිලට දෙන්න කළු කඩ මුදලාල්ලාට පාර හදන මතවාදය හදන්නේ කියලා අපි කියනවා. ඩීසල් වලට කරපු අපරාධය ගොවියට මේ පොහොර වලටත් කරන්න ලෑස්ති වෙන්න එපා. අපි දන්නවා ඩීසල් වලටත් මේ වැඩේම වුණා. වෙළඳ පොලේ මිල වැඩි වෙන්න කලින්
ඩීසල් අපේ රටේ තොග තිබුණා. ඒ තොග ගොවි ජනතාව මේ සැරේ අස්වැන්න නෙලන්න මේ වැඩි මිලට අරගෙන අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ නිසා මේ වගේ කතා කියලා වෙළඳ පොළට ඕන විදියට හැසිරෙන්න ඉඩ හදලා නැවත පොහොර ප්‍රශ්නයේදීත් ගොවියව සූරං කණ්ඩ කැසකවන මේ වැඩපිළිවෙලට ආණ්ඩුව දායක වෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මම SD කහවත්ත වර්ධන බෙදුම්ගල ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික සහ ඒ වගේම ගොවි ජාතික එකමුතුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. අද මේ මොහොත වෙනකොට ගොවීන් මුණ පාලා තියෙන ප්‍රධාන ගැටලුව තමයි පොහොර සම්බන්ධ ප්‍රශ්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද ජනතාව මේ ආණ්ඩුව පත් කරගත්තේ ලොකු බලාපොරොත්තුවක් උඩ. මොකද මේ ගොවි ජනතාව පත් කරගන්නකොට මේ ආණ්ඩුව හිතුව දෙයක් තමයි මේ නායකයන් විශේෂයෙන්ම කෘෂිකර්මය සම්බන්ධව පත් වෙන නායකයන් සම්බන්ධව ගොවිතැන ගැන දන්න නේ මඩ සුවඳ අඳුරන ගොවීන්ගේ දාඩිය සුවඳ අඳුරන එහෙම කියලා කොටසක් තමයි පත් කරගත්තේ. හැබැයි මේකේ අපි දැන් අපිට පේන දෙයක් තමයි මොවුන් මොනවද කෘෂිකර්මය සම්බන්ධව දන්නේ. ඒතර මොවුන් ඒ කරපු ජනතාවට කරපු ඒ ලොකු මහලුකු කියන්නේ විග්‍රහයන් සම්බන්ධව ගොවිතැන සම්බන්ධව ජනාධිපති ඇතුළු ඇමතිවරු ඒ කරපු විග්‍රහයන් සම්බන්ධව අපිට දැන් දැනෙන දෙයක් තමයි ඇයි මෙච්චරම ලදබලද කියලා. මොකද දැන් පොහොර ප්‍රශ්නේ ගත්තාම මේ මසක් ඇතුළත විවිධ කතා අපිට අහෙන්න පටන් ගන්න තියෙනවා මාධ්‍ය හරහා. දැන් ළඟම දේ තමයි මේ වෙනකොට කිසිදු පොහොර හිගයක් නොමැති ප්‍රකාශ කරනවා. හැබැයි දැන් මේ වෙනකොට අපි දන්නවා පොහොර මිටිය මිනිස්සු වැඩි ගණන් වලට මිනිස්සු අරගෙනක් තියෙනවා මේ වෙනකොට. ඒතර යම් තැන්වල පොහොර හොරින් ස්ටෝක් කරපු තැන් තියෙනවා. ඒව දැන් එළියට ඇවිල්ලා ඒව දැන් විකුණුනා මේ කල්පඩ මුදලාලා වැඩි මුදලට. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඇමතිවරු මේ වෙනකොට මේ සම්බන්ධව දන්නේ නැද්ද? ඒතර මේ ගොවියාගේ ප්‍රශ්න සම්බන්ධව අපි දන්නවා ගොවි සංවිධානය ගත්තාම උඩ ඉඳලා පහළට මේක සම්බන්ධව අපි යම් කන්න පටන් ගන්නකොට මේ සම්බන්ධව යම් සාකච්ඡාවක් කරනවා. දීර්ඝ සාකච්ඡාවක්. ඒක වැදගත් සාකච්ඡාවක්. හැබැයි සාකච්ඡාව ඇතුලේ එන දේ ආපහු සතියෙන් සතිය මේක වෙනස් වෙන්න හේතුව මොකද්ද මේක? අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ ලොකු බීතියක් ඇති කරලා තියෙනවා. එතකොට මේක ඇතුලේ අපිට දැනෙන දේ තමයි ඇමතිවරු මේ සම්බන්ධ මේ තරණ විවිධ මත ඇතුලේ අපිට දැනෙනවා මේක ඇතුලේ කූට විඥාවක්. එහෙම නැත්නම් තමන්ගේ මේ මඩිය තර කර ගැනීමේ යම් උත්සාහයක් මේක ඇතුලේ. ඒක සැකයක්. මේ සැකේ ඇති කරන්න එපා අපි කියන්නේ. එතකොට යම් දෙයක් කිව්වනම් ඒක ඒ විදිහ ඇමතිවරු දෙන්නෙක් ඇවිල්ලා මේ වෝටර් පැනල් එකේදී කිව්වනම් රයිට් මෙහෙම දෙයක් අපි තීන්දුවක් ගත්තා කියලා. ඒක තව සතු දෙකකින් ආපහු වෙනස් වෙනවා නම් ජනාධිපතිතුමා තව එකක් කියනවා නම් ආපහු ඇමතිවරයෙක් කියලා තව එකක් කියනවා නම් මේක තමයි අපිට දැනන්න. ඒතර මේක මොකක් හරි මේ අමු කැවිලාද මේ වට. එහෙනම් මේ රෙඩි මම හිතන්නේ ඍජුව උත්තර දෙනවා පමණක් තැන් වල ඍජුව උත්තර දෙනවා අර මෝල් මුදලාල්ලා. ඒතර අපිට කියන්න සිද්ධ වෙනවා මහතුරුනේ මේක මොකක් හරි මේ ඇමතිකම කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකාට හරි යට වෙලා ඉන්නවා නම් මොකෙක් හරි කරයි. එහෙමනම් අර මෝල් මුදලාලට මේක බාර දෙන්න. අර ජනපතිතුමා කිව්වේ මේ අර මා වෙළඳපොලේ මේ මුදලාලට බාර දෙන්න ඕන කියලා. එහෙනම් අපි දැන් කියන එහෙනම් මේ ඇමතිකම දරන්න බැයි නම් මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොන්ද කෙලින් තියන් ඉන්න බැයි නම් නේ පොදුනාරට කෙලින් තියන් ඉන්න බැයි නම් කෙලින් මේක එහෙනම් බාර දෙන්න ඔය මෝල් මුදලාලට. අපි ඒතර මේක කරයි. ඉතින් එහෙම මිනිස්සු දැන් විවේචනය කරන ආණ්ඩුව සම්බන්ධයෙන්. ඉතින් මම කියන්නේ කරුණා කරලා ඍජු තීන්දුව ගන්න ඕන මේ සම්බන්ධයෙන් ගොවිතැන සම්බන්ධයෙන් මේ ගොවිතැන කඩා වැටුනොත් එහෙම අර මැද පෙරදිග යුද්ධරත් හපන් මේ රටේ.